රවි මඩල රවි මඩල රවි මඩල YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මීන ලග්න හිමි ඔබට මේ අගෝස්තු මාසය කොහොමද? මේ කාලය තුල ඔබට ඔබේ ආර්ථික තත්ත්වය යහපත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ලාභ ලැබීම් ඇති කරන කාලයක්. ඔයාගේ අනාගත බලාපොරොත්තු සාර්ථක කරගන්න ඔයාට මේ කාලය තුල වැඩ කටයුතු ආරම්භ කරන්න ඔයාට පුළුවන්. හැබැයි මේ කාලය තුල ඔයා ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. වරින් වර තරහ යන ගති ඉස්මතු වෙන්න පුළුවන්. වෙනදට වඩා ආගමික කටයුතු කෙරෙහි ඔයාට වැඩි කැමැත්තක් ඇති වෙන කාලයක්. මේ කාලය තුල ඔයා නිවාස ඉඩකඩම් මිලදී ගන්න හිටියානම් අන්න ඔයාට මේ කාලය වඩා සුදුසුයි. අදහස් නම් නිතර වෙනස් වෙන්න පුළුවන්. හිත රිදීම් ඇති වෙන්න පුළුවන්. මේ කාලය තුල ඔයා කල්පනාවෙන් කටයුතු කරන්න, ඉවසීමෙන් කටයුතු කරන්න. ඔයාට මේ අගෝස්තු මාසය යහපත් කාලයක් බවට පත් කර ගැනීමේ වාසනාව තියෙනවා. අධ්‍යාපන කටයුතු හදාරන දරුවන්ට මේ කාලය යහපත් කාලයක්. මේ කාලය තුල අධ්‍යාපන ජයග්‍රහණ සඳහා දරුවන් වෙහෙසී වැඩ කටයුතු කරන කාලයක්. අවිවාහක අයට මංගල යෝග උදා කරන කාලයක්. ඒ වුණාට මේ කාලය තුල විශේෂයෙන් හොයලා බලලා හොඳින් හිතලා මතලා තීරණ ගන්න. ඔයාට සුදුසු සහකරුවන් හමු වෙන්න පුළුවන්. ඒ වුණාට ඉතා කල්පනාවෙන් කටයුතු කරන්න ඕන කාලයක් තමයි මේ. වියදම් තත්වය නම් ටිකක් ඉහළ යන ගතියක් පෙන්නනවා. අනවශ්‍ය වියදම් තත්ව වැඩිපුර යෙදෙන කාලයක්. ඒ හින්දා මේ කාලය තුල කල්පනාවෙන් ඉතා ඉවසීමෙන් කටයුතු කරන්න ඔයාට මේ කාලය යහපත් කාලයක් බවට පත් කරගන්න පුළුවන්. සිකුරු මහදසාව සෙනසුරු මහදසාව ගත කරන අය ඉන්නවා නම් අන්න ඒ අයට මේ කාලය තුල පීඩාකාරී තත්ත්වයන් වැඩිපුර දැනෙන්න පුළුවන්. විවිධ බාධා ගැටලු තත්ත්වයන් වැඩිපුර දැනෙන්න පුළුවන්. ඔයා ඉතා ඉවසීමෙන් පරිස්සමින් කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න, බුද්ධිමත්ව වැඩ කටයුතු කරන්න ඔයාට මේ කාලය යහපත් කාලයක් බවට පත් කරගන්න හැකියාව තියෙනවා. පොදුවේ ගත්තාම මීන ලග්න ඔබ වාසනාවන්තයි. ඔබට මේ කාලය වාසනාවන්ත කාලයක් බවට පත් කර ගැනීමේ හැකියාව හොඳටම තියෙනවා. එහෙනම් ඔයාට යහපතක්ම වේවා.